සියලු දෙනාටම ආයුබෝවන්. ගොඩාක් කාලයකට පස්සේ මම ජනන්සන්. මම ප්‍රසන්න. මෙයා මගේ දෙමළ යාළුවා තමා. මෙයා ටමිල්. නමුත් මෙයාට සිංහල ටික ටික මං වගේ හොඳට පුළුවන්. ගොඩාක් කාලයකට පස්සේ අපි හම්බෙලා තියෙනවා. යාපනයේ තෙල් ප්‍රශ්න ආවා. යාපනයේ විතරක් නෙමෙයි මුළු ලංකාවටම තෙල් ප්‍රශ්න ආවා. ඊට පස්සේ මේ දෙපාරක් තුන් පාරක් තෙල් වැඩි වුණා. එතකොට 3 wheel hire මොකුත් නැතුව හිටියා. ඒ හින්දා වීඩියෝකුත් දාන්න හම්බුන්නේ නැහැ. මොකද පන්සල් වලට යන්න වීදමක් මොකුත් නැති හින්දා. ඉතින් අද මං දාන්න වීඩියෝ යාපනයේ මර්දනා මඩම් වලින් කොළඹ ඉන්න සිංහල අම්මා කෙනෙක්. එයා පිටරටින් ඇවිල්ලා ඉන්නවා. එයා යාපනයේ ඉන්න දමිළ පවුල දුප්පත් පවුලට ගෙයක් අදලා දෙන්න ඕනේ. ඒ වගේ හොඳ දුප්පත් පවුල් ඉන්නවද කියලා බලලා කියන්න කිව්වා මට. ඉතින් ඒ වගේම මම හොයලා දුන්නා දැන් සති දෙකකට කලින්. ඒ වගේම ඒ අම්මා ඒ විස්තර ටික බලලා යාපනයේ මර්දනා මඩම් වලින් ඒ පවුලට දුප්පත් පවුල් එකකට හොඳ ලස්සන ගෙවල් අදලා දෙනවා. පොඩි කෝලි කුඩු වගේ තිප්ප ගෙවල් දැන් ලොකුවට අදාගෙන යනවා. ඒක තමයි අද මම ඔයාලට පෙන්නන්න ආවේ. මොකද මේ අම්මා දෙමළ මිනිස්සුන්ට ගොඩක් ආදරෙයිලු. මොකද යාපනයේ කලින් හිටියා කිව්වා යුද්ධ කාලට කලින්. යුද්ධ කාලෙට පස්සේ තමයි යාපනයේ පිටත්තුනා කියලා කිව්වා. ඉතින් ඒ වගේ යාපනයේ එයා හිටපු මතකට එයාගේ වෙඩින් ඇනිවර්සරි එකට එයා මේ ගෙවල් එක අදලා දෙනවා ඒ දුප්පත් පවුල් එකට. ඉතින් අපි අද ගිහිල්ලා බලමු ඒ ගෙවල් කොහොමද හදන්නේ, ඒ ගෙවල්ගේ තත්ත්වය දැන් කොහොමද කියලා. ඒ විස්තර ටික ඔක්කොම බලමු. මගේ වීඩියෝ එකට කවුරු හරි අලුතින් ආව නම් subscribe කරලා support එකක් දෙන්න, share කරන්න ඔයාලට දන්න කට්ටියට. ඒක මට කෙල්ප් එකක් විදිහට තියයි. මගේ සිංහල වචන මොකක් කරේ වැරදුනා නම් ඒකට සමාව දීලා වීඩියෝ එකට support එකක් දෙන්න. මෙන්න මේක තමයි ඒ ගෙවල්. බලන්න මේ කොච්චර ලොකුවට ලස්සනට ඒ ගෙවල් අදලා තියෙනවා කියලා. සති දෙකක් ඇතුළ මෙච්චර උඩට ලින්ඩරටත් උඩින් දැන් කූර වෙඩේ පටන් අරගෙන තියෙන්නේ. මේ කට්ටිය ගොඩක් දුප්පත් වෙලා අසරණ වෙලා ළමයි 4 දෙනෙක් ඉස්කෝල් වලින් තමයි වැස්ස කාලය ආවොත් මේගොල්ලෝ ගිහිල්ලා නතර වෙන්නේ. ළමයි 4 දෙනාම ගෑනු ළමයි. අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි මේ පොඩි කෝලි කූඩු වගේ තගරම් 4කින් ගෙදරකින් තමයි හිටියේ. ඒගොල්ලෝගේ ගෙදර පිටිපස්සේ තිබ්බා සර්බයා නායා ඒ වගේ විශාල මේ තමයි ඒ අම්මා. මේ අම්මා ගාවට පළවෙනි දවසට අපි යනකොට අම්මා මේ පොඩි කෝලි කූඩු වගේ ගෙවල් වලින් තමයි හිටියේ පොඩි තගරම් කොට්ටිලේ. ඒක අපි බලලා මට කතා කරපු සිංහල ඒ ආදර අම්මට මං කිව්වා අම්මා මේ වගේ දුප්පත් පවුල් එකක් ඉන්නවා හොඳට දුප්පත්. එතකොට මේගොල්ලෝගේ GS ග්‍රාම සේවක ඔක්කොටම කතා කරලා මම ඒක ඇත්තද බොරුද කියලා ප්‍රූෆ් කරගත්තා. ඊට පස්සේ ඒ අම්මත් මේගොල්ලන්ට ගෙවල් අදලා දෙන්න කියලා සම්පූර්ණම මුදල මේගොල්ලන්ට දාන්න උත්සාහයක් වුණා. ඊට පස්සේ තමයි මේ ගෙවල් අදන්න පටන් ගත්තේ. ඇත්තටම මේක මේ ගමේටම ඒ කියන්නේ මේක කාංගසන්තුරයි මර්දනා මඩම් උඩුවිල් කියලා ගම්මානේ තමයි මේ ගෙවල් නිර්මාණ කරන්නේ. මේ ගමටම මේක සතුටි. මොකද හේතුව සිංහල අම්මා කෙනෙක් සිංහල එක්කෙනෙක් දමිළ පවුලට මෙහෙම උදව් කරනවා කියන්නේ ඔතනෙන් එකමුතුවක් පෙන්නනවා. අනිත් එක ජාතිවාද නැතුව හැමෝටම එකමුතුවෙන් ඉන්න ඕන කියලා එකත් ඔතනින් පෙන්නනවා. මෙන්න මේ තැනක් තමයි ඒ අම්මලා ඒ ළමයි 4 දෙනෙකුත් එක්ක හිටපු තැනක්. පොඩි ඉඩමකින් තමයි මේගොල්ලෝ හිටියේ. දැන් මෙතනින් ලොකු ගෙවල් එකක් හදනවා. මගේ සිංහල වචනේ මොකක් හරි වැරදුනා නම් ඒකට සමාව දීලා මේ වීඩියෝ එක බලන්න. මොකද ටික කාලයකට කලින් මගේ ෆෝන් එකත් කැඩුනා. ඒ හින්දා වීඩියෝ කරන්න බැරි වුණා. මේක මගේ යාළුවාගේ ෆෝන් එකෙන් කොහොම හරි මම වීඩියෝ එකක් දාන්න ඕනම කියලා මේ වීඩියෝ එක එයාගේ ෆෝන් එකෙන් අරගෙන දෙන්නේ. මේ වීඩියෝ එක බලන්න ඔයාලා ලයික් කරලා සපෝට් කරලා ෂෙයාර් පාරක් දෙන්න. මේ ගෙදර අදලා දීපු අම්මට ගොඩාක් පිණි සිද්ධ වෙනවා. ඒගොල්ලෝ නිවන් දකින්නවා අනිවාර්යෙන්. බෞද්ධ ආගමේ කියලා තියෙන්නේ අසල්විසියොන්ට ආදරය කරන්න කියලා. මේක ඒකට මොකද්ද සාක්ෂියක්. ඒ කියන්නේ තමන්ගේ රටේ ඉන්න
උතුරු පළාතේ ඉන්න දමිළ මිනිසුට මේ ඒ අම්මා ආදරය කරලා මේ වගේ ලොකු එයාගේ වෙඩිං ඇනිවර්සරි එකට ඒ අම්මා මේ ගේ ඒගොල්ලන්ට තෑගි විදියට දෙනවා. ඒ මතකට ඇත්තටම මේ අම්මට ආය වෙස්සාවනම් ඉස්කොල් වලින් ගිහලා නතර වෙන්න ඕනේ නැහැ. වෙස්සාවනම් අල්ලපු ගෙදර කට්ටිය ගෙදර ගිහලා නතර වෙන්න ඕන කියලා අවශ්‍ය නැහැ. මේ අම්මට ගොඩාක් සතුටු වෙලා ඉන්නේ. මේ ගමේම සතුටු වෙලා ඉන්නේ. සිංහල එක්කෙනෙක් දමිළ පවුලට උදව් කරනවා කියන එක ලොකු මොකද්ද දෙයක්. ඒ කියන්නේ මම වගේ එක්කෙනෙක් සිංහල පුරුදු වින්දා සිංහල දන්නවා ඉඳා මේම වැඩසටහනක් අරේන්ජ් කරපු එක මට ලොකු සතුටුයි. මොකද මේකින් පේනවා අපි කවුරුත් ජාතිවාද නැහැ මොකුත් නැහැ. අපි ඔක්කොම එකමුතුයි. අපි ඔක්කොම හොඳට ඉන්නවා. මොකද දේශපාලකයෝ තමයි අපි කඩන්නේ මෙච්චර කාලෙම. මේකෙන් අපිට පේන එකක් දෙයක් විතර එකමුතුවක් විතරයි. හැමෝම කොළඹ ඉඳන් දකුණේ ඉඳන් එන කට්ටිය යාපනයටත් එවිල්ල යන්න. යාපනයේ තියෙන පන්සල් ඔක්කොටම ඇවිත් යන්න. ඔයාලට මෙහෙ එන්න එපා කියලා කවුරුත් කියන්නේ. මාධ්‍ය වලින් දකින්න දේ ඔක්කොම බොරු. මේ ඇත්ත දේ තමයි මේ දේවල්. අපි දමිළ මිනිස්සු සිංහල මිනිස්සුන්ට ආදරේ. ඒගොල්ලොත් අපේ රටේ ඉන්න කට්ටිය තමයි. එහෙම කියලා මම වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලා මේක ඔයාලට දන්න කට්ටියට ෂෙයාර් කරන්න. ඒගොල්ලොත් මේක දකින්න ඕන. ඉදිරියට මම කොහොම හරි උත්සාහයක් දෙන්නම්. මම ඉදිරියට දිගටම වීඩියෝ එකක් දාන්න. වීඩියෝ දාන්න කොහොම හරි උත්සාහයක් දෙන්නම්. මේ වීඩියෝ එක මේ ගෙවල් අද ඉවරනට පස්සෙත් මම අනිවාර්යෙන් සම්පූර්ණ ගේ වීඩියෝ දානවා. අම්මත් කොළඹ ඉඳන් යාපනයට එනවා කිව්වා. ඒගොල්ලෝ යාපනයට ඒගොල්ලෝගේ පවුල් ඔක්කොම පළවෙනි වතාවට එන්න දන්නේ මේ මාසේ හරිය අවසානට. හරි එහෙමනම් ස්තුතියි. මම මේ වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම බුදු සරණයි. අපි ඔක්කොම ඔයාලා හොඳින් ඉන්න ඕනේ. මගේ සිංහල වචන වලින් මොකක් හරි වැරදුනා නම් ඒකට සමාව දීලා ඒකෙන් මට කියලා දෙන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. ඔයාලගේ මොකද්ද ඔයාලගේ අදහස මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ සිංහල අම්මා දමිළ පවුලට උදව් කරලා තියෙන්නේ මෙච්චර ලොකු ලක්ෂ ගාණක් ගෙවල් ගෙන ඔගොල්ලෝගේ අදහසක් මට අනිවාර්යෙන් කමෙන්ට් එකෙන් දාන්න. එහෙම කියලා මම වීඩියෝ එකෙන් ඉවර කරනවා. වෙන අලුතින් හොඳ වීඩියෝ එකෙන් අපි හම්බෙනකන් ඔගොල්ලෝකින් මං කිටත් වෙනවා. මම ජාන්සන්.